පරුස වචන තමයි ටැගර් ලැබුණේ. දැන් අවුරුදු 2ක් විතර වෙනවා කෝල් එකක්වත් එන්නේ නැහැ. සල්ලි වලට යාළුකම් අවත කරනවා. පරණ දේවල් ටික අමතක කරලා යනවා ඒගොල්ලන්ට. රුමේනියාවෙන් අර ව්‍යාප කට්ටියට ගොඩක් උදව් කරලා තිනවා. යාළුවෙක් කෙනා තමයි මගේ දුව මාස 6ක් වෙනකම් බැලුවේ. මාව ටික ටික මගේ ඇරියයි. හොඳ යාළුවෝ ඉන්නවා ගොඩක්. තනියෙන් ජීවත් වෙන එක තමයි හොඳ. උදව් බලන් යාළුවෝ ආශ්‍රය කරන්න එපා. පහුවෙද බලද්දී එක වෙන කාටද කියලා තොලුත් යාළුවෝ හම්බෙනකොට අර පරණ යාළුවෝ පොඩ පස්සට යනවා. ඉතු සිතුවම් රුවැනි ඔබ කොතනද මිතුරනි. ආයුවන් අද ගැලරි ටීවී ඔබ එක්ක කතා බහ කරන්න හිතුවේ යාළුවෝ ගැන, යාළුවෝ මිත්‍රයන් ගැන. හේතුව තමයි ඔබ දන්නවා මේ යාළුවෝ කියලා කිව්වම හරියට සිතුවමක් වගේ. ඒවා නොම කියනවා. ඒ වගේම තමයි ගලේ කෙටු අකුරු වගේ. අපි යාළුවෝ ගැන කතා කරන්න අන්න එහෙමයි. අපිට යාළුවෙක් ඉන්නවා කියලා කියන ලොකු හයියක්, ලොකු සතුටක්. සමහරක් විට මේ යාළුවෝ හින්දාම ජීවිතේ ගොඩක් දියුණු වෙච්ච අයත් ඉන්නවා, ජීවිතේ වරදගත්ත කට්ටියත් ඉන්නවා, ජීවිතේ යාළුවෝ ගැන කතා කරන්නත් කියන්නේ අකමැති බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඉතාලිය වගේ විදේශ රටවල් වල ඉන්න අයට යාළුවෝ ගැන නම් කතා කරන්න බොහොමයක් තියෙනවා. අපි හිතුවා මේ එපිසෝඩ් එක පුරාවටම යාළුවන්ගෙන් ලැබුණ අත්දැකීම්, යාළුවෝ පිළිබඳ කතා බහ කරන සියලුම දේ ඔබ වෙනුවෙන් ගෙනින්න. හේතුව තමයි ඔබටත් මේ වගේම කතාවක් ඇති. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ කතාව අහලා ඔබටත් ඒ වගේ කතාවක් තියෙනවා හොඳ හෝ නරක ඕනම දෙයක් යටින් කමෙන්ට් කරලා යන්න කියලා අපි ආරාධනා කරන ගමන් තමයි අපි යන්නේ ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ මේ යාළුකම ගැන කතා බහ කරන්න. මොකක්ද නංගි නම? දිලක්ෂී. දිලක්ෂී මොකද දිලක්ෂී හිතන්නේ යාළුකම ගැන කොහොමද යාළුවෝ හිටියද ඉතාලිය ඇවිල්ලා කොහොමද යාළුවෝ හම්බුණාද යාළුවන්ගේ හොඳ නරක වෙලා තියෙනවද මොකද්ද හිතන්නේ යාළුකම ගැන? යාළුවෝ හම්බුනා ගොඩක් අයව. හොඳ අය හම්බුනා. ඒ වගේම අනිත් පැත්ත. අපි දෙකම අත්දැකීම් හැටියට බෙදා ගන්න කැමති. මොන වගේ අත්දැකීම්ද ලැබිලා තියෙන්නේ යාළුවන්ගෙන්? එහෙම නෑ. ආශ්‍රය කරනවා. ගැලපෙන්නේ නැහැ වගේ කියලා හිතන ගමන් අයින් වුණා. ඒ මොන වගේ දේවල්ද ඔයාලට ගැලපෙන්නේ නැහැ කියලා හිතලා තියෙන්නේ? ඒ වගේ දේවල් එලා නැද්ද ඔයාලට කතා කරද්දී මෙහෙම වෙලා තියෙනවා කියපු දෙයක් වෙන කෙනෙකුට කියලා නමට එන්නේ ඒ වගේ දෙයක් පොඩක් සමාජගත කරන්න අනිවාර්යයෙන්ම විශ්වාසවන්ත විදියට කියන දෙයක් ළඟයි කියලා හිතලා කියනවා. ඒත් පහුවෙද බලද්දී එක වෙන කාටද කියලා ඒ කෙනා මටම ඇවිල්ලා කියනවා. ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඒ හින්දා කෙලින්ම කියලා මූන්ට කියලා අයින් වෙලා කියලා තියෙනවා සමහර දේවල්. ආය ආශ්‍රයක් නෑ ඉතින්. ආශ්‍රයක් නෑ ආය බොහොම සුහඳව පාරදි දැක්ක කතා බහ කරනවා. හිම හම්බුනා ප්‍රශ්නයක් නෑ. දැනට ඉන්නේ මගේ අක්කයි හොඳම යාළුවෙක් විතරයි. ආශ්‍රය කරන්නේ වෙන කවුරුත්ම නෑ. ඒ කියන්නේ යාළුවෝ ආශ්‍රය කරන්න බය වෙලාද මොකද වෙලා තියෙන්නේ? ඕනට වඩා වැඩි වුණාම පොඩ කරදරයි වගේ කියලා හිතනවා. දෙන්නෙක් තුන්දෙනෙක් හිටියම හොඳට ඇති. නිදහස් ඕන තැනක යන්න පුළුවන්. ප්‍රශ්න නැතුව කතා කරන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේ යාළුවන්ගෙන් ලද අත්දැකීම් කොහොමද කියන එක. අයියගේ නම මොකද? මන් දිනේෂ්. දිනේෂයි කොහොමද යාළුවෝ ආශ්‍රය කරලා තියෙනවද? හොඳ නරක දෙකම අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. හේතුව තමයි බලා ඉන්නව ගොඩක් දෙනෙක්. ඒ අයට මේ දේ ගොඩක් වටීවි. ඔයා ගැන මම අවුරුදු දැන් 20ක් විතර වෙනවා ඉතාලියට. විවිධාකාර යාළුවෝ ආශ්‍රය කරලා තියෙනවා. විවිධාකාර අත්දැකීම් ලැබලා තියෙනවා. අන්න ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරන්නේ. මෙහෙමයි. ඉතින් හොඳ හැමෝම හොඳයි. හැමෝම ඉතාලියට ගොඩ වෙන්නේ ඉතාලියට එන්න මොන හරි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නනේ. ඔය ආවට පස්සේ එක එක විදිහේ ප්‍රශ්න වලට ඒගොල්ලන්ටත් මුහුණ දෙන්න වෙනවා. මොකද මේ ආවට පස්සේ රස්සාවල් නැති වෙනවා. සල්ලි හම්බ අවශ්‍ය කරන සල්ලි ප්‍රමාණය අතට එන්නේ රස්සාවල් නැති වුණාම. ගෙවල් කුලි ගෙවා ගන්න බෑ. ලයිට් බිල් මේ වතුර බිල ගෑස් බිල් ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ආවම අර හම්බ කරන එක බොහොම අමාරුවෙන් පරිස්සම් කරගන්නයි ඕනේ. ඉතින් අපිට වෙලා ආපු කාලේ ඇත්තටම අමාරු තත්ත්වයක් තිබ්බේ. මේ ඉතින් ඒගොල්ලෝ අනවශ්‍ය දේවල් වලට වේදම් කරන්නේ නැහැ. යාළුවොත් එක්ක කන්න බොන්න යන්නේ නැහැ. කෑවොත් බිව්වත් ඒක බොහොම සීමිත ප්‍රමාණයයි. ඉතින් කෙනෙකුට උදව් කරන්න සමහර අයට උදව් කරන්න බෑ. අමාරු තත්ත්වයක් තියෙන ඇත්තම කියනවා. මොකද මේ එයාට උදව් කරන්න බෑ. මොකද එයා හම්බ කරන ප්‍රමාණය පොඩි ප්‍රමාණයක්. කාලයක් හැදෙන කාලයක් යනකම් මම කියන්නේ. ඊට පස්සේ ඉතින් ඉතාලියට ආපු අලුත එකපාරම මිනිස්සු දිනු වෙන්නේ නැහැ. අයියා උදව් කරපු යම් කිසි කෙනෙක් ඉන්නවද අයියව අමතක කරලා ඉන්න දැන්? ඉන්නවා එහෙම ඉන්නවා. මොන වගේ උදව් කරපු කට්ටියද මොන වගේද? නෑ ජොබ් දීපු අය ජොබ් දීපු මම දීලා නෙමෙයි. හොයලා දීලා ඉතින් ඒ වගේ උදව් කරලා සල්ලි වලින් උදව් කරලා
එහෙම ඉන්නවා නම් කියනවා කැමති නෑ නම් ඕනේ නම් ඕනේ. එහෙම ඉන්නවා. ඉතින් මේ ඒ දැන් ඔයාට කතාවත් කරන්නේ නෑ. නෑ සමහර වෙලාවට කතා කරන්න නැත්තේ සමහරට ඒගොල්ලෝ දැන් සමහර අය දුර ඉන්නේ. ගොඩක් දුර ඉන්නේ. සමහර අය කියන්නේ ඇත්තටම අමතක වෙලා ඇති අවස්ථාවක් නෑ කතා කරන්න. දැන් කියන්නේ අවශ්‍ය දේ වුණානේ. ඉතින් එයාට කාලයක් යද්දී ඉතින් අලුත් යාළුවෝ හම්බෙනකොට අර පරණ යාළුවෝ පොඩ පස්සට යනවා. ඒක හොඳයි. ඒක එහෙම කරන්න ඕනේ යාළුවකුණාම. නෑ එහෙම වෙන්න හොඳ නෑ. මොකද අපි අමෝ ශ්‍රී ලාංකිකයෝනේ. ඔව්. ශ්‍රී ලාංකිකයන්ට උදව් කරගන්න නැති එක තමයි මේ රටේ තියෙන එකම ප්‍රශ්නේ. අන්න ඒක තමයි අපි සමාජගත කරන්න උත්සාහනේ. ඒක තමයි මේවා හැදෙන්න ඕනේ අපි. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ලංකාවේ මම දැන් මං අවුරුදු 20ක් විතර වුණා කියලා. මම දකිනවා මුස්ලිම් කට්ටිය වුණත් යාළුවෝ ඉන්නවා. පාකිස්තානයේ ඉන්නවා, ඉන්දියාවේ ඉන්නවා, බංග්ලාදේශයේ ඉන්නවා. රටවල් 100ක් විතර යාළුවෝ මෙහෙ ඉන්නවා අපිට. හැම එකම වැඩ කරලා තිනවා. ඒගොල්ලෝ එක ටීම් එකක් හදාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ අතර ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ අපිට පේන්නේ නැහැ ඒක. නමුත් අවශ්‍ය වෙලාවට ඒගොල්ලෝ උදව් කරනවා. අපේ බොහොම අඩුයි එහෙම වෙනවා. එහෙම සෑහෙන්න අඩුයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට? මේ කියන්නේ ඇයි මේ වගේ මේ අපේ මිනිස්සුන්ට මේ මෙච්චර ලොකු දේවල් කතා කරන්න වෙලා තින්නේ ඇයි? ඒ යූරෝ සල්ලි ප්‍රශ්නේ. ඒ සල්ලි හම්බුනා වෙනස් මෙහෙ ලේසි නෑ සල්ලි හම්බ කරන්න. මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වෙන එක මහන්සි වෙලා ගන්න සල්ලි අතට ගන්න එක තව කෙනෙකුට දෙන්න හරි තව වෙන වැඩකට යොදවන්න හරි ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙනවා ඇත්තටම ඒ සල්ලි ඉන්න නෑදෑයෝ සහෝදරයෝ ඔක්කොම නැති වෙනවා. ඔව් අන්න ඒක තමයි මම කියෝ. කියන්නේ මේ අපි දැන් අපි හම්බ කරන මම සෑහෙන කට්ටක් කෑවා ආපු මුල් කාලේ හම්බ කරන්න. ඒ හම්බ කරන සල්ලි ඒ කාලේ අයියට යාළු උදව් කරාද? උදව් කරා. ඒ කාලේ ඒ යාළුවන්ට අයිය දැන් තාම මත කතා කරනවද මතක තියාගෙන ඉන්නවද? මොනවාගේ තාමත් ඉන්නවා යාළුවෝ. ඒ උදව් කරපු මිනිස්සු තාමත් ඉන්නවා. සමහර අය අපිට මේමනේ හැමදාම ගිහින් කතා කරලා මචං කොහොමද චෙට්ටමු බොමු කමු බොමු එහෙම බෑ. අපි දැන් අස්සා ෆැමිලි එකක් මෙහි ඉන්නවා. අපිට අස්සා කරන අපිට උදේ ගියාම අවශ්‍ය ගෙදර එන්නේ. නමුත් අර අපේ හිතේ එක තියෙනවා. අපිට කර බුදව් හිතේ තියෙනවා. අවශ්‍ය වෙලාවට අපි ගියා කතා බහ කරගත්තා. මොන හරි ෆන්ක්ෂන් එකක් තියෙන වෙලාවට එයාට අවශ්‍ය උදව්වක් තියෙන වෙලාවට උදව් කරා. ආවා මිසක් නැත්නම් හැමතිස්සෙම උදව් කරන්න කතා කරන්න එහෙම ඉල්ලලා යන්නෙත් නෑ යන්න බෑ එහෙම. මේ යාළුවෝ කාස්ට් කරනවා නම් මේ සමාජයේ බලයින් කෙනෙකුට කොහොම යාළුවෝ දාශ කරන්න කොහොම මොකද දෙන්න පණිවිඩ සමාජයට? ඒක තමයි තාමත් හොයාගන්න අමාරු. මොකද හේතුව මේ පිටිං දකින කෙනානේ මේ ඇතුලේ ඉන්නේ විශේෂයෙන්ම යුරෝපයට ආවට පස්සේ මේ මොකද අත්‍තරම ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු සෑහෙන මෙහෙ ඉන්නවා නෑදෑයෝ තරහ වෙච්ච අය ඉන්නවා සහෝදරයෝ තරහ වෙලා ඉන්නවා අත්දැකීම් මේ කියන්නේ. ඉතින් මේ කියන්නේ මේ එකට ඉන්න ගමන් තරහයි මේ. ඔව් එහෙම දන්නේ නැහැ මොකට තරහ වුනේ කියලා. තරහ වුනේ කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා හරි අමාරුයි මේ ලංකාවේ කෙනෙක් කියන්නේ තේරුම් ගන්න. නමුත් හොඳ අය සෑහෙන්න ඉන්නවා. හොඳ අයත් හම්බෙලා තිනවා. උදේට උදව් කරන අය හොඳ මිනිස්සු මට හම්බෙලා තිනවා ඇත්තටම මේ අවුරුදු කාලේට. හරි. බොහොම ස්තුතියි. අකේ නම මොකද්ද? මගේ නම ලතා. ඔව් අක්කට ඇති යාළු මිත්‍රයෝ ආශ්‍රය කරලා ඇති. තාම යාළු මිත්‍රයෝ ඉන්නවද? මොකද යාළු මිත්‍රයෝ ගැන හිතෙන්නේ? යාළු මිත්‍රයෝ ගැන කිව්වොත් හොඳ යාළුවොත් ඉන්නවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙහි රටට ඇවිල්ලා අඳුරගත්ත යාළුවෝ ඒ සහෝදරවගේ යාළුවොත් ඉන්නවා. ඒ අතරතුර අපෙන් උදව් අරගෙන අපිට කියලා හැමදේම කරගත්තට පස්සේ ඉන්නවනේ තව යාළු කට්ටියක් අර අඳුනේ ඇඳුම හොයනවා දාගෙන යන රත්තරන් බඩු වලනවා ඒ වගේ යාළුවෝ ඉන්නවනේ. ඒතකොට අපි සාමාන්‍ය නෝමල් විදිහට යනකොට යාළුවෝ අපි අහිං කරනවා. යාව අපිව ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට ඇඳුමින් තමයි යාළුවෝ මනින්නේ. එහෙමත් යාළුවෝ කට්ටිය මේ ඉතාලියේ ඉන්නවා. අනිත් එක යුරෝ එක හම්බ වෙනකොට මනුස්සකම අමතක වෙනවා. ඒ මොනවද අද්දකින් හම්බෙලා තියෙනද යාළුවන්ට උදව් කරලා කලකිරිච්ච අවස්ථාවෙම තියෙනවද? අපෝ ගොඩාක් තියෙනවා. මොනවද මට කියන්න අපි බෙදා ගන්නකො. ඇත්තටම කියනවා මං ඉස්සර හිටපු ගම සරොන්න ගමේ හිටලා ගොඩක් පවුල් කරේ උදව් කළා. මං නම් කියන්නේ ඒ මිනිස්සුන්ට උදව් කළා හැමදේම කළා අන්තිමට පරුස වචන තමයි ටැගර් ලැබුණේ. අදටත් ඒවටත් මමත් හැමදාම බහගෙන ඉන්න බෑනේ. උනොත් උත්තර දීලා තියෙනවා. අදටත් කතා කරන්නේ නැහැ. ඒතර ඒ කට්ටිය මුළු ගමම අයින් කළා තියෙනවා. ඒ කට්ටිය මුළු ගමම අයින් කළා තියෙනවා. එතකොට ඒ වගේ ගොල්ලන්ට උදව් කළා සෑහෙන්න බැට කාලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්සර ගොඩක් යාළු හිටියා.
දැන් යාළුවන්ගේ ගොඩාක් අඩු වෙලා සීමිත කට්ටියක් එක තමයි ආශ්‍රය කරන්නේ. හැබැයි හොඳ යාළුවොත් ඉන්නවා. බොරු කියන්න ඕනේ නැහැ. ඉතාලියට ආවිල්ලා ආශ්‍රය කරපු යාළුවෝ දුක්කට සැපට හැමදේටම ඉන්නවා. නැති වෙච්ච වෙලාවට තමයි මේ යාළුවෝ උදව් කරන්නේ. අන්න ඒගොල්ලෝ තමයි හොඳ යාළුවෝ කියන්නේ. අපිට අවස්ථාවක් ඉන්න යාළුවෝ නෙමෙයි. මල්ලි තියෙන වෙලාවට ඉන්න යාළුවෝ ඉන්නවනේ. තියෙන වෙලාවකට යාළුවෝ ඉන්නවනේ. ඒතර ඒගොල්ලන් අපිට තියෙනකොට ඉන්න. නැති වුණාම මම අත් වශයෙන්ම කියන්නම්කෝ මට මගේ අත්දැකීම මගේ දුව කමිලව දන්නවා මගේ දුව හම්බෙන්න ඉන්නකොට මටයි මහත්තයාට දෙන්නටම රස්සා තිබුණේ නැහැ. රස්සා තිබුණේ නැහැ. රස්සා නැති වෙනකොට යාළුවෝ සේරම අපිට මාස 3ක් අපි ඉඳ හිටපු ගෙදර ගෙවල් කුලි අපි දීගෙන ඉන්නකොට අන්තිමට තිබ්බා දෙන්න මොනවාද මේ අපි ඩිපොසිට් එකක් දෙන්නේ. අපිට දැන් දෙන්න සල්ලිම නැති වෙනකොට අපි ගෙවල් අයිතිකාරයට කිව්වා අපේ ඩිපොසිට් එකෙන් තියෙන ඒවා කපාගෙන අපිට ඉතුරු සල්ලි ගණන් දෙන්න අපි යනවා කියලා. ඊට පස්සේ අතරතුර අපේ මනුස්සයා වැඩ කළා පල්ලියක ගිහලා පල්ලියක් මම බුද්ධ ආගමේ ආගමේ පල්ලියක් ක්ලීන් කරන්න ගියා ගරදින එක. අපි ඊට පස්සේ පාදට ගියා. පාද තමයි අපිට අපේ දුව හම්බ වෙනකොට අපිට ගේ දුන්නේ ඉන්න. එතකොට ඒ අතරතුර මල්ලි අපිට බත් කටක් දෙන්නවත් කිසිම යාළුවෙක් හිටියා. යාළුවෝ සේරම ඈත් කළා අපිව. ඒ කියන්නේ ඒ වෙලාවේදී ඈත් කළේ මොකද? පොඩ ඇතින්ද බබෙක් හම්බෙන්න ඉන්නවා අපිට ගෙවල් ගෙනහල්ලා පවුලක් ගෙනහල්ලා උදව් කරන්න වෙයි කියන හැඟීම තිබ්බා. ඒත් අපි ගියේ නෑ. අපි කොහොම හරි මේ ඉතාලි ජාතික වෙලා පාද කෙනෙක් කියලා අපිට උදව් කළා. අපි එයාගේ පල්ලියේ ගෙදර හිටියා. මගේ දුව හම්බෙන්න මාස 2ක් ඇතුළතදී තමයි අපි ගියක් අරගෙන අපිට මහත්තයා ජොබ් එකක් කරලා අපි යන්න ගියා. ඒත් ගියේ අපි ඉතාලි කෙනෙක්ගේ ගෙදරට. ඒ ගෙදර ඉතාලි කෙනා තමයි මගේ දුව මාස 6ක් යනකම් බැලුවේ. ඊට පස්සේ අපිට රස්සාල හම්බ වෙනකොට මේවා කරනකොට අර අපි අයින් කරපු යාළුවෝ ලං වුණා. එතකොට මට ඒ අත්දැකීම හොඳට තියෙනවා. ඒත් මම ඒගොල්ලන්ට මොකුත් කිව්වේ නෑ. එවනට අපේ මේ මිලානින් පන්සලේ මම නමම කියනවා විප්ලසිරි හාමුදුරුවෝ අපිට ඒ වෙලාවේදී නැති වෙච්ච වෙලාවේ විප්ලසිරි හාමුදුරුවන්ට හම්බ වෙන කෑම එක පවා අඬ ගහලා මට දීලා තියෙනවා. අපේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලාමත් හොඳ කල්යාණ මිත්‍රයෝ නේ. තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් එයා අපිට හාමුදුරුවෝ නම මේ පියෙක්. ඒ වගේ උදව් කරලා තියෙනවා. මට එන්න කියනවා බොරුවට කෝල් එකක් දීලා කියනවා මේ පන්සල ටිකක් සුද්ධ කරගන්න තියෙනවා ලතානෝන චුට්ටක් එන්න. එහෙම තමයි කියලා අඬ ගහන්නේ. ඒ අඬ ගහලා ආවට පස්සේ දානිබත්තේෙන් හදි ගස්සලා කන්න මට දීලා එතකොට හම්බ වෙච්ච නම් තියෙනවා මොන හරි ඒ වෙනුත් දීලා ටිකට් එකට සල්ලි දීලා තමයි බස් එකේ යවන්නේ. ඒ අතීතය අමතක නෑ. ඒව ඉඳලා තමයි අපි මේ අද මේ තත්ත්වෙට එන්නේ. අදටත් අපේ විපුලසිරි හාමුදුරුවෝ වගේම අනිත් පන්සල් වල ඉන්න ස්වාමීන් වහන්සේලා මේ අසරණ වෙච්ච අහිංසක ගොඩාක් දෙනෙකුට උදව් කරන එක අපි මතක් කරන්න මේලා. තව මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ මේ නායතුරුස්සේ මාර්ගෙන දීපු අනේ කියන්න පොඩ්ඩක්. මගේ අම්මා මගේ නැන්දම්මා වගේ ඉන්න කියලා කෙනෙකුට මම සල්ලි දුන්නෙත් හොඳ විශ්වාස කෙනෙකුට. අන්තිමට නැන්දම්මත් මැරුණා. එයා මේ වැකෙන් අන්තිමට මොනවද උනේ අදටත් මට සල්ලි ටික හැබැයි ඉතින් මේකයි කීයක් විතරද? ලංකාවේ සල්ලි වලින් ලස්ස 10ක් විතර දුන්නේ. ඊට පස්සේ දැන් එයා දැන් මම නම් වශයෙන් කියන්නේ එයා තව කෙනෙකුට දුන්නා කියලා කියන්නේ දැන් එයා මට ටික ටික සල්ලි ටික දෙනවා. ඒත් දැන් අම්මා මැරිලා අවුරුදු 6ක් ගිහිල්ලා අවුරුදු 6කටත් අවුරුදු 6ක් ගිහලා මගේ දුවට අවුරුදු 4න් තමයි සල්ලි දුන්නේ. දැන් මගේ දුවට අවුරුදු 15ක් වෙනවා. එතකොට ඒ අතර දුටු සල්ලි වලුත් ඒ වගේ මං කියන්නේ අපි කොච්චර අවංක වුණත් යාළුවන්ට උනත් අහු වෙන්න එපා. මොකද විශ්වාස අපිට කොච්චර පණ දෙන්න උනත් පණ දෙන්න හිටියත් මල්ලි ඒ පණ දෙන්න හිටියට ඒගොල්ලෝ අපි උදව් කළාට ඒගොල්ලන්ට ඒවා ගැත්තට පස්සේ සල්ලි වලට යාළුකම් අමතක වෙනවා. මොකද්ද සමාජයට දෙන පණිවිඩය යාළුවෝ ආශ්‍රය කරනවා කොයි වගේ යාළුවෝද ආශ්‍රය කරන්නේ මොකද්ද සමාජයට දෙන පණිවිඩය යාළුවෝ? ඇත්තටම මං කියනවා සමාජයට දෙන එකම දේ තමයි මේ ඉතාලිය කියන්නේ සල්ලි වලට යුරෝ එක හම්බෙලා මේකයි. මිනිස්සු ලංකාවේදී රුපියල් 15000ක් අතගාපු මිනිස්සයා ඉතාලියට ඇවිල්ලා ලක්ෂ 2ක් අත ගන්නකොට ඒ මිනිස්සයාට හරියටම අමතක වෙනවා හිටපු තැන. තේරුණා? හිටපු තැන අමතක වෙනවා. අපි සල්ලි අතගාපු නැති මිනිස්සු තමයි ගොඩාරියක් ඒ දේ කරන්නේ. සල්ලි අතගාපු මිනිස්සයා සල්ලියගේ දන්නවා මනුස්සගගේ දන්නවා. ඒ දෙකම තියෙනවා. මම කියන්නේ එකම දේ තමයි යාළුවෝ වශයෙන් ආශ්‍රය කරනකොට අපිට නැති වෙලාව ඉන්නව නේද යාළුවා. අන්නේ තමයි අවංකම යාළුවා. අපිට ඇඳුමටයි සල්ලි වලටයි වාහනයටයි ගෙවල් දොරයි බලන යාළුවෝ නෙමෙයි. ඒ අවස්ථාවාදීකාරයෝ. අවංකවම යාළුවෝ කියන්නේ නැති වෙලාවට ඇති වෙලාවට අපි ආව ඉන්න යාළුවෝ තමයි අවංකම යාළුවෝ කියන්නේ. මම කියන්නේ අන්න ඒ වගේ කට්ටිය අපිට නැති වෙච්ච වෙලාවට මොන හරි අපිට නැති වෙච්ච වෙලාවට කවුරු හරි තේ ගුරක් හරි දෙන්න අඬ ගන්නවා නේද? අන්න අවංක යාළුවෝ.
අපිට මේ මුදලිකින් හරි උදව්වක් කරන්න අන්න අවංක යාළුවෝ. අන්න යාළුවෝ කියන්නේ හොයාගන්න ලේසි. මොකද මම හොඳට ආශ්‍රය කරලා තියෙනවා යාළුවෝ. හතර වටේම ඉන්නවා. ඉතින් ඒක නිසා මට හොඳ අත්දැකීමක් මට තියෙනවා. ඒක නිසා මම කියන්නේ ඔක්කොලවට ඒ විදිහට හොඳ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න. බොහොම ස්තුතියි අපිට එකතු කරලා. ස්තුතියි. thank you. අයි නම මොකදයි? මගේ නම රුවන්. ඔව් අද අය සමාජගත කරන්න උත්සාහ කරන්නේ යාළු මිත්‍රයන් ගැන විශේෂයෙන්ම යාළුවෝ ගැන කතා කරද්දී ලංකාව ප්‍රධාන තැනේ ඉන්නවා. හොඳ නරක දෙකම. අයියට ලැබිච්ච අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කියලා අපි ආරාධනා කරනවා. හොඳයි. ඇත්තටම දැන් අපිට යාළුවෝ කියන දේ අපිට ගොඩක් වටිනවා අපි තනි වෙලා මේ රටවල් වල ඉන්නකොට. ඉතින් ඇත්තටම අපි අර තමන්ගේ ඥාතීන්ගෙන් අයින් වෙලා අපි දෙමව්පියන්ගෙන් අයින් වෙලා අවුරුදු 4-5ක් මෙහෙ ගෙවනකොට ඉතින් අපිට අර ළඟින් ඉන්නේ යාළුවෝ තමයි. ඉතින් අපි ගොඩක් වෙලාවට යාළුවෝ තෝරා ගන්නකොට අපි තෝරාගත යුතු මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි යහපත් සහ අයහපත් කියන මාර්ග දෙක. ඉතින් ගොඩක් වෙලාවට අපි යාළුවෙක් තෝරාගන්නේ මෙහෙට ආවට පස්සේ අර තනිකම තමන්ගේ හිතේ තියෙන පුද්ගලික ප්‍රශ්නයක් කියන්න තමන්ට වෙන ක්‍රමයක් නැති වෙනකොටනේ. ක්‍රමයක් නැති වෙනකොට. ඉතින් ගොඩක් දුක්ඛිත තත්වයේ තමයි ඇවිල්ලා අර මේක කිවිය යුතුම දෙයක්. අර රටකට ආවට පස්සේ ඇත්තටම අපිට අර හම්බ වෙන්නේ પાස්පෝර්ට් යාළුවෝ තමයි. එකම කාමරේ හිටියත් එකම තැන එකට වැඩ කරත් අනිකා පරයා යන සමාජයක් තමයි අද තියෙන්නේ. ඉතින් අයියට අත්දැකීම් තියෙනවද ඒ වගේ? අයියට වෙච්ච අත්දැකීම් මම කැමති බෙදා ගන්න. ඇත්තටම මේ අත්දැකීම කියන්නේ මම මෙහෙට ආවට පස්සේ මට මගේ යාළුවන්ට උදව්වක් හැටියට මම යාළුවෝ කිහිප දෙනෙක් විතර මෙහෙට ගෙන්නුවා. ගෙනල්ලා මම ඉන්න තැන් හොයලා දීලා ඒ ඔක්කොම අවස්ථාව යාලට හදලා දීලා අවසානයේදී අද දැන් අවුරුදු 2ක් විතර වෙනවා කෝල් එකක්වත් එන්නේ නැහැ. අන්න එහෙම තමයි යාළුවෝ මෙහි හම්බ වුනේ. ඉතින් ඊට පස්සේ තීරණය කරා මේ යාළුවෝ ආශ්‍රය කරනවට වැඩිය තනියෙන් ජීවත් වෙන එක තමයි හොඳ. මොකද විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් උනා මේ ඒක කරන්න ගිහිල්ලා. ඉතින් සමහර වෙලාවට යාළගේ පෞද්ගලික ප්‍රශ්න වලටත් මම මැදිහත් වෙලා කතා කරලා निराකරණය කරලා දීලා තියෙනවා. ඉතින් නමුත් අවසානයේදී ගොඩක් දුකයි මේ අවසානයේදී මම හිතන්නේ ඉතින් යාළුවෝ ඕනේ අර කල්යාණ මිත්‍රයෝ කියන දේ ඕනේ අනිවාර්යයෙන්ම අපිට. ඉතින් නමුත් පෙර පිනකට මම බෞද්ධයෙක්. ඉතින් පෙර පිනට මම හිතනවා ඉතින් අපිට කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්නෙත් එහෙමයි කියලා. එහෙම නැතු වුණා නම් ඉතින් හොඳම දේ තමයි අපි නිහඬව තනියෙන් ජීවත් වෙන එක. සමාජයට පණිවිඩයක් හැටියට යාළුවෙක් ආශ්‍රය කරනවා නම් බලාපොරොත්තු තියාගෙන ආශ්‍රය කරන්න ඕනේද? නැත්නම් මොන වගේද? ඇත්තටම අයියාගේ පණිවිඩය මොකද්ද? යාළුවෙක් ආශ්‍රය කරනවා මෙන්න මෙහෙම ආශ්‍රය කරන්න. හේතුව තමයි ශ්‍රී ලාංකික යාළුවන් ආශ්‍රය කළා බොහෝ දෙනෙක් දැනටමත් අයියා වගේම දුක් විඳින බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම හොඳ යාළුවොත් හම්බෙන්නේ නැතුවම නෙවෙයි. අයියා සමාජයට පණිවිඩයක් දෙන්නේ කොහොමද මේ සමාජගත කරන්නේ? මෙහෙමයි සමාජයට කියන්නේ ඇත්තරම මට දෙන්න තියෙන සහ මට කියන්න තියෙන්නේ අපි මිනිස්සු දැන් තෝර බේරගෙන ආශ්‍රය කරනකොට අපිට මෙයා හොඳයි මෙයා නරකයි කියලා කියන්න බෑ. මොකද ආශ්‍රය කරන්න ඕනේ බලන්න. කරන්න ඕනේ. ඉතින් ආශ්‍රය කරද්දී තේරුණොත් එහෙම මෙයාගෙන් අපිට වෙන්නේ අවඩක්. නැත්නම් මෙයත් එක්ක ඉඳීමෙන් ඒකෙන් සිදුවෙන්නේ ප්‍රතිඵලයේ භයානක ප්‍රතිඵලයක් නම් ඉතින් හොඳම දේ තරහ වෙන්නේ නැතුව එයාගෙන් ඈත් වෙලා තමන් තනිව ජීවත් වෙන්න උත්සාහ ගන්න එක තමයි. ඇයි අයියේ ලාංකික විතරක් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? ලාංකිකයන් හැමදාම දැක්කොත් එම් පොඩි කාලේ ඉන්නේ ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක්. අයියා හිතන්නේ ඇයි අයියේ මේ හැම තැනදීම මේ ප්‍රශ්නේ වෙන්නේ? මෙහෙමයි. ඉතින් අපි අර මම දන්නේ අනිත් ජාතීන් එක්ක ගත්තාම මට අත්දැකීමක් නැහැ ආසියාවේ අනිත් ජාතීන් එක්ක ජීවත් වෙලා. නමුත් ලාංකික මිනිස්සු උත්සාහ ගන්නවා අර අනික්කා පරයා නැගෙන්න. ඒ කියන්නේ හැම වෙලෙම තමන් ඉහළට එන්න උත්සාහ ගන්නවා. කමන්නේ අපි හැමෝම ඉහළට එන්න උත්සාහ ගන්න. මොකද ඔයා වැඩ කරොත්, ඔයා හම්බ කරොත්, ඔයා දිනුනේ. ඔයාගේ පවුල ජීවත් වෙයි. නමුත් ඒකෙදි තව කෙනෙක්ව කපාගෙන, තව කෙනෙක්ව උදව් කරපගෙන ආවත් පාගගෙන එන්න උත්සාහ නොගෙන තමන්ගේ මහන්සියෙන් තමන් හරියට මොනම දේ සමාජයට කිව්වොත් තමන්ගේ හෘද සාක්ෂියක් තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරා නම් ওই කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන් දන්නවා මම ඔයාට වැරද්දක් කරනවා නම්, ඔයාට විරුද්ධව දෙයක් කරනවා නම් මගේ හෘද සාක්ෂියට ඒක අවංකවද කියන එක විතරයි මෙතනදී තියෙන්නේ. එහෙමනම් අපිට මේ ලෝකේ යාළුවෝ වෙන්න ඕනේ නැහැ. අසල්වැසියාට ප්‍රේම කරන්න උනත් පුළුවන් අපිට. ප්‍රශ්න තියෙන්නේ ඔකයි නැති එකයි මිනිස්සු. බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. හරි. මොකද ඒ නම? මගේ නම මාකස්. ඔව් ඔබට අත්දැකීම් නැති මොන වගේ අත්දැකීම්ද තියෙන? හොඳ නරක දෙකම ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඔව් මෙහෙමයි. ඉතින් අර මම මෙහි ආපුදා ඉඳන් අපි කාමරවල උන්නේ නැහැ, ගෙවල් අරන් උන්නේ. නමුත් මගේ හොඳ අත්දැකීම් තියෙනවා. දැන් යාළුවෝ ගොඩක් ඉන්නේ කාමරවල. නමුත් ටික කාලයක් ඇති යාළුවෝ ටිකෙන් ටික වෙනස් වෙනවා. බොණ්ඩ ගන්නවා ඇතුලේ. එතකොට කෑලි ගහනවා. මේ දේවල් ගොඩක් මට හම්බෙච්ච යාළුවෝ ඉන්නේ. ඉතින් මම පැහැදිලි කරලා දීලා තියෙනවා ජීවිතේ මෙහෙමයි අරගෙන යන්න ඕනේ. මේ විදිහට ගියොත් තමයි සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. නමුත් ඒක මම ගොඩක් ක්‍රීඩා කෙරුවේ මෙහි. එල්ලේ කෙරුවා, ක්‍රිකට් ගැහුවා,
මොලිබෝල් ගැහුවා. නමුත් ටික කාලයක් ඇද්දී යාළුවෝ සේරම වෙන් වෙලා ගියා. ඒ කියන්නේ අර දේවල්ට ඇබ්බැහි වෙච්ච අය ගොඩක් හිටියා. ඊට පස්සේ දැනුත් ඉතින් ඔය යාළු දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. මං ඒගොල්ලෝ අර වගේ දේවල් ඉතින් පාවිච්චි කරනවා. මං කොයි වෙලෙත් කියලා දීලා තියෙනවා. පාවිච්චි කරන්න එපා ඒවා. හොඳ නෑ. මෙහාව නම් කීයක් හරි හොයාගෙන හොඳින් ජීවිතේ ගත කරලා මොන හරි දෙයක් කරලා ලංකාවට යනවා මිස කියලා ඉතින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේ යාළුවෝ ගොඩක් මෙහෙ ඉන්නවා. ඔව් අයියට තියෙන අත්දැකීම් එකයි ඇයි මේ අපි ශ්‍රී ලාංකිකයන්ට එකට පොඩි කාලයකට වඩා දීර්ඝ කාලයක් ඉන්න බැරි? මොකක්ද හේතුව අපි අයියේ හිතන හැටියට? එහෙම කාලයක් යනකොට මේ අර අලුතෙන් ආපු අය තැනකට එනකන් ඒගොල්ලෝ ටිකක් මේ පැත්තකට වේගෙන ඉන්නවා. දෙයක් හොඳ පඩියක් ගත්තම යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න ගත්තම හැමදේම ඉතින් ඒගොල්ලෝ වෙනස් වෙනවා. අර පරණ දේවල් ටික අමතක කරලා යනවා ඒගොල්ලන්ට. අපේ සමාජ මාධ්‍ය තුල ගොඩාක් වැඩසටහන් යනවා. ඒවල සමහරකට කට්ටිය කියනවා මේ අලුතෙන් ආපු කට්ටිය උදව් කරන්නේ නැහැ. ඉරිසියාව අරෝමියෝගේ වයින් ඇත්තට මේ හේතුව හින්දාද මේ ගොඩක් කට්ටිය අයින් කරලා තියෙන ලාංකිකයෝ. ඔව් ගොඩක් එහෙම වෙන්නත් පුළුවන්. මෙහෙමයි මිනිහෙකුට තේරෙනවානේ මේ මිනිස්සයා යන පැත්තක් තියෙනවානේ. හොඳ පැත්තට යන අයට තමයි උදව් කරන්නේ. නරක පැත්තට වගේ යන අයට කවුරුත් උදව් කරන්නේ නැහැ මෙහෙ. දැන් අපි උනත් දෙයක් දෙන්නේ හොඳ කෙනෙකුට මිසක් නරක කෙනෙකුට නෙමෙයි. ඒ වගේ දේවල් තියෙනවා මේ. ඔව් අයියට ලැබිච්ච හොඳම නරකම අත්දැකීම මොකද්ද යාළුවා ආශ්‍රය කළා? යාළුවා ආශ්‍රය කළා මට ලැබිච්ච හොඳම දේ තමයි මම ගොඩක් අර ක්‍රීඩාවට බර කෙනෙක්. ඇත්තටම නමුත් ඉතින් මම ක්‍රීඩා කරන්න ගත් උදා ඉඳන්ම සාමාන්‍ය පොල්ලෝ ටිකක් හිටියා හොඳට සෙල්ලම් කරලා කාලයක් ඇතුළත ওই පොඩු සේන මේ වෙනස් වුණා. එක දේවල්ට ඇබ්බැහි වුණා, එක දේවල් කරන්න ගත්තා. අර පිට එකේ තිබිච්ච දේවල් නැතුව ගියා. නෑ අයියර කලකිරීමක් ඇති වෙච්ච මොකක්ද ඇති වෙච්ච මේ? ඔව් කලකිරීම මට ගොඩක් මුනේ ඒකෙන් තමයි ක්‍රීඩාවේ. ගොඩක් යාළුවන් එක්ක කලකිරුණා ඒ පැත්තට. නෑ තනියෙන් දින්නේ. නෑ මම ආශ්‍රය කරනවා. ඔව් ආශ්‍රය. මගේ නෝනා ඉන්නවා. පුතා. හොඳම යාළුවා කවුද? නෝනාද? නෑ හොඳම යාළුවෙක් කියලා මට නෑ. හම්බෙන හැම කෙනා සුහදව කතා කරන ගොඩක් දෙනෙකුට ආදරෙයි. මෙහි කායිකවත් තරහ නෑ. ඉතින් මගේ හොඳම යාළුවට කියලා ඉන්නේ මගේ දුව පුතාලා නෝනා. එහෙම තමයි නේ. අන්තිමේට කොටු වෙනවා පවුලට. අයියේ දැන් බලයින යාළුවන්ට විවිධ පැතිකඩන් වලට ඇබ්බැහි වෙච්ච විවිධ ප්‍රශ්න වලට මැදිහත් යාළුවා ආශ්‍රය කරලා ගොඩක් බැටකාම් කට්ටිය ඉන්නවා. කෙසේ වෙතත් යාළුවෝ ගැන මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් මොකද අයියේ සමාජයට දෙන්නේ? ඔව් සමාජයට මට කියන්න තියෙන්නේ මෙහෙමයි මෙහි ආව ගොඩක් ඉතින් කීයක් හරි හොයාගෙන හොඳින් ජීවත් වෙලා ලංකාවට ගිහලා මොන හරියක් කරන්නේ. මම යාළුවන්ට කියන්නේ මේ නරක දේවල්ට ඇබ්බැහි වෙන්නේ නැතුව හොඳ පැත්ත හදාගන්න හොඳ ජීවිතයක් ගත කරන්න. අයියේ නම මොකද? මම චන්ද්‍රකුමාර්. චන්ද්‍රකුමාර අයියට යාළුවෝ ඉඳලා තියෙනවද? ඉන්නවා මෙහෙද? ඔව්. මෙහෙ ගොඩක් යාළුවෝ ඉන්නවා. ලංකාවේ මේ ඔක්කොම මම අපි දැන් අද සමාජගත කරන්නන්නේ චන්ද්‍රයි අපි කැමති ඔයාලට අත්දැකීම් හොඳ හෝ නරක මේ දෙකම ඔයාලට ලැබිච්ච අත්දැකීම් බෙදා හදා ගන්න. මේ රටේ දිනම් ගොඩක් යාළුවෝ ආශ්‍රය කරනවා. හොඳම යාළුවොත් ඉන්නවා මේ නරක යාළුවොත් ඉන්නවා. ඉතින් මේ අපි හොඳ නරක දැනගෙන අපි ජීවත් වෙනවා. අත්දැකීම් නම් බොහොමයි. අන්නේ අත්දැකීමක් අපි කැමති මේවා කරගෙන අයියට හිතට දුක ඇතිච්චම අත්දැකීමක් මොන වගේ දෙකක්? දුක නම් මෙහෙදී ගොඩක් මේ අපේ හිතවත්තු ගොඩක් මේ ජීවිතෙන් සමුගත්තා. ඒ කියන්නේ ගොඩක් අසනීප ආරෝමයේ වෙලා ඇක්සිඩන්ට් වෙලා ඒවා තමයි ගොඩක්ම දුක හිතට. හරි අයියට විශ්වාසවන්ත යාළුවෙක් කරපු දෙයක් හින්දා ඇතිවෙච්ච දුක මොකද? කලකිරීමක් කර ඇතිවෙච්ච ඒ යාළුවගේ අත්දැකීම පොඩ බෙදා ගන්න. එහෙම නම් එකක් මට නෑ. හැබැයි මේ එහෙම කවුරුත් මට මේ වෙනස්කම් කරලා එහෙම වැරදි වැඩ කරලා නෑ. මමත් අයියට කරලා තියෙන හොඳ යාළුවෝ මම යාළුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් ගොඩක් කට්ටියට රස්සා හොයලා දීලා දිනවා. එතකොට කාමර නැතුනාම කාමර හොයලා දිනවා. රුමේනියාවෙන් අර ව්‍යාපු කට්ටියට ගොඩක් උදව් කරලා තිනවා. මට පුළුවන් ඉතින් මම උදව් කරනවා. යාළුවොත් එහෙමයි අයියට. යාළුවොත් එහෙමයි. ඔව් බොහොම ස්තුතියි. ගොඩක් ඉන්න හරි. බොහොම ස්තුතියි. හරි. මොකද්ද නම? තිරිනේ. තිරිනේ කොහොමද වාට යාළුවෝ ඉන්නවද මොන වගේ අත්දැකීම්ද ඔයාලා වල තියෙන්නේ? සාමාන්‍යයෙන් තරමින් යාළුවෝ ඉන්නවා දෙන්නෙක් තුන්දෙනෙක්. ළඟින් මාස්ටර් එකට. හොඳ ලැබිච්ච හොඳ නරක අත්දැකීම් මොනවද? ආශ්‍රය කරන අයගෙන් දැනට ළඟින්ම තියන් ඉන්නේ හොඳ කියන දෙයක් ලබා ගන්න පුළුවන් අය තමයි. එහෙම නරක වෙච්ච අයගෙන් චුට්ට ඈත් වෙලා තියෙනවා. මොන වගේ නරක දේවල්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඉතින් ළඟ ඉද්දි හොඳට කතා කරන අය ළඟ නැතුව ගියාම මොන හරි වැරදි කියන. එහෙම අයගෙන් චුට්ට ඈත් වෙලා තියෙනවා. දැන් ඉන්න අය ඉතින් එහෙම නැහැ. තමන්ගේ මොකක් හරි වැරද්දක් තියනවා නම් යාළුවෙක් වශයෙන් හදා ගන්න හරි ඒක කියනවා. ඒ වගේ දේවල් කොහොමද ආරංචි උනේ? කොහොමද මේවා වෙන්නේ? කොහොමද අපි හරියටම දැනගත්තේ කොහොමද වාගේ දේවල් වෙන කෙනෙකුට කියලා ඒ වගේ දෙයක් වුණා කියන එක කොහොමද හරියට දැනගත්තේ? එහෙම
හරියටම කියලා දැනගත්ත නෙමෙයි. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් අපි ඔක්කොටම ඉන්නේ එකම වගේ යාළුවෝ ගෲප්ස් නේ. ඉතින් එයාලත් එක්ක කතා කරද්දී සමහරවිට කියනවා ආර්යා මෙහෙම කිව්වා ඔයා ගැන. මෙයා මෙහෙම කිව්වා කියලා සමහරක් වෙලාවට කියනවා. එහෙම අයගෙන් ඉතින් ආයෙ ගිහින් අහුවාම ඔයා මෙහෙම දෙයක් කිව්වද මොකද උනේ කියලා අහුවාම වෙලාවකට නෑ කියනවා. වෙලාවකට නෑ එහෙමුන් නෑ ඔයාට මොකක් හරි බොරුවක් කියනවා. ඉතින් එහෙම අයගෙන් ඉතින් හරියට උත්තරයක් හම්බෙන්නේ නෑ. අපි චුට්ට ඉතින් ඇත්ත වෙනවා. ඔයාට දුකම හිතිච්ච යාළුවෙක් කරපු දුකම හිතිච්ච දේ හැවුවොත් මොකක්ද වෙලා තියෙන්නේ? දුකම හිතිච්ච දේ ඉතින් ඉස්කෝලේ යන කාලේ තමයි ඉතින් ඒව ඉතින් අර හොඳම යාළුවා කියලා ළඟ තියන් ඉන්න යාළුවොත් එක්ක අර තමන්ගේ ඔක්කොම දේවල් බෙදා ගන්නවානේ. එහෙම බෙදාගත්ත කෙනෙක් ඊට පස්සේ ටික කාලයක් ගියන් පස්සේ යාට වෙන කෙනෙක් වෙන හොඳම යාළුවෙක් කියලා කෙනෙක් හම්බෙලා මාව ටික මගේ ඇරියා. ඊට පස්සේ ඉතින් අර මම නිකන් ඉස්කෝලේ මගේ පන්තියේ මං තනි වුණා වගේ එකක් වුණා. ඔයා කියපු ඔක්කොම ටික යාට කියලා. ඔව් ඒවා යාලා ඊට පස්සේ කොහොමද කියන්නේ අර වෙපන් එකක් විදියට පාවිච්චි කරනවා. මොකද අපි අපේ ගොඩක් දේවල් කියනවානේ අපේ දුක හිතන දේවල් අපේ අඩුපාඩු ඔක්කොම දේවල් අපි බෙදා ගන්නවානේ යාළුවොත් එක්ක. එයාලා ඊට පස්සේ එක පැත්තක් වෙලා ඒ දේවල් මාව නිකන් අර මේවා කරන්න පාවිච්චි කරලා තියෙනවා. බ්ලැක්මේල් කරනවා වගේ. ඔව් අර ඉතින් ඉස්කෝලේ යන කාලේ දාන්න පොඩි ඒ කියන්නේ ඒ දේවල් වලට දුක හිතනවා. තරුණියක් හැටියට මොන වගේ දෙයක්ද යාළුවෙක් ආශ්‍රය කරනවා නම් සමාජයේ බලා ඉන්න කට්ටියට දෙන පණිවිඩය. මෙන්න මේ වගේ ආශ්‍රය කරන පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕනද? නිදහසේ ආශ්‍රය කරන්න වාගේ පණිවිඩ මොකද සමාජයට? මන් දැන් මගේ මේ පොඩි කියන්නේ මගේ මේ වයසටම ඉගෙන ගත්ත දෙයක් තමයි හැම කෙනෙක්ම පළවෙනි වතාවට එකපාරටම විශ්වාස කරන්න හොඳ නැහැ කියන එක. ටික කාලයක් ගිහිල්ලා අඳුරගෙන ඒ කෙනාගේ හැටියත් එක්ක තමන් ඕපන් වෙනවාද ඒ කෙනත් එක්කද මොනවද ෂෙයා කරගන්නේ කියන දේ ඉගෙන ගත්තා. දැන් ඒ වගේ මට යාළුවෝ හරියටම දෙන්නයි ඉන්නේ. ඒ දෙන්නත් එක්ක තමයි හැමදේම. ඒ දෙන්නට මගේ විශ්වාසය තියෙනවා මගේ විශ්වාසය ඒ දෙන්නට තියෙනවා. එහෙම තමයි. හැම කෙනෙක්ම ලොකුවට විශ්වාස කරන්න හොඳ නෑ කියන එක තමයි මගේ මතය. බොහොම ස්තුතියි. මොකදයි නම? මගේ නම සුමක. ඔව් සුමක මොකද හිතෙන්නේ වාට යාළුවෝ ඉන්නවද? මොන වගේ යාළුවෝද හම්බෙලා තියෙන්නේ? ඉන්න යාළුවෝ නම් ගොඩක් ඉන්නවා ඉතින් ඔක්කොම බහුතරයක් හොඳ කොල්ලෝ ඉතින් ඉන්නේ. එක පැතිවල එක විදියට ඉතින් එක එක්කෙනාගේ මානසිකත්වය අනුව ඉතින් හැසිරෙනවා. නමුත් ඉතින් හරි හොඳයි ඉතින් තේරුම් අරගෙන ආශ්‍රය කරන්න ඉතින් හොඳයි ඉතින් එහෙම ඔක්කොම හොඳ කොල්ලෝ හම්බෙන්නේ නැහැ යාළුවෝ හම්බෙන්නේ නැහැ. නමුත් හොඳ යාළුවෝ ඉන්නවා ගොඩක්. ඔයාට කලකිරීමක් ඇති වෙච්ච යාළුවෝ ගැන කලකිරීමක් ඇති වෙච්ච අත්දැකීමක් විඳ ගන්නකොත් මොන වගේද යාද තියෙන්නේ? නෑ ඉතින් අත්දැකීම් නම් තියෙනවා ඉතින් ගොඩක්. නම් කියන්න ඕනේ නැහැ අපි අත්දැකීම් සමාජයේ මෙහෙම ඉතින් ගොඩක් යාළුවෝ ඉතින් අර යාළුවෝ කියන්නේ මෙහෙම ඉතින් මෙහෙ එනවනේ එක මට්ටමේ කොල්ලෝ අපි ඉතින් මෙහෙ තමයි ඔක්කොම අඳුර ගන්නවා ආශ්‍රය කරනවා. යමක් කරගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා ක්‍රියාවෙන් සමහරක් අය අනිත් අය ලවා කරගන්න හදන යාළුවෝ කට්ටියකුත් මේ ඉන්නවා. ඉතින් මන් දකින කොටස් දෙක නම් ඔච්චරයි. ඉතින් අර සෙට් එකට මාට්ටුනොත් ඉතින් එයාලගේ සියලු අවශ්‍යතාවන් කරලා ඉවරලා ඉතින් පාඩුවේ පැත්තකට වෙන්න වෙනවා. මොකද ඉතින් අවශ්‍යතාව විතරයි ඉතින් ෆලෝ කරන්නේ. ඉතින් ඒ වගේ යාළුවොත් හම්බෙලා තියෙනවා. යරෙන්නේ නැහැ බහුතරයක් මම ක්‍රිකට් ගහවා මේ අවුරුදු 17ක් විතර සෙල්ලම් කරා. ඉතින් ගොඩක් ඉතාලිය වටේම ගිහිල්ලා යාළුවෝ ආශ්‍රය කරලා තියෙනවා. මට නම් ගොඩක් හම්බෙලා තියෙන යාළුවෝ සමස්තයක් වශයෙන් හොඳ යාළුවෝ. හොඳට ආශ්‍රය කරනවා නම් හැමෝම ගොඩක් නරක මිනිස්සුන් වුණත් හොඳට ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ කවදාවත් එහෙම යාළුවෝ. දැන් අපි සමාජයට පණිවිඩයක් දෙන්න කිව්වොත් යාළුවෝ කියන්නේ මෙන්න මෙහෙමයි යාළුවෝ ආශ්‍රය කරනවා මෙන්න මෙහෙමයි ආශ්‍රය කරන්න ඕනේ කියලා පණිවිඩයක් දෙන්න තියෙනවා කොහොමද? ඒකෙන්ම කියන්න තියෙන උදව් බලන් යාළුවෝ ආශ්‍රය කරන්න එපා. උදව් බලන් ආශ්‍රය කරොත් ඉතින් කොතනකදී හරි ඉතින් දැනගන්න වෙනවා. මොකද එහෙම බලාපොරොත්තුෙන් ආශ්‍රය කරනවා කියන්නේම ප්‍රශ්නයක් තමයි අනාගතේ. ඒකින්ද ඉතින් තියෙන දේවල් බෙදා හදාගෙන සතුටෙන් මේ මොහොත ගත කරන යාළුවොත් එක්කලා ඉතින් ආසයි. ඒ වගේ යාළුවෝ තමයි ආශ්‍රය කරන්නත් ඕනේ. මොකද ඉතින් ලංකාවේ ඉඳන් අපි යාළුවෝ ආශ්‍රය කරනවා මෙහෙත් ඇවිල්ලා යාළුවන්ගෙන් පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් හැමෝටම කියන්නේ ඉතින් හොඳට ආශ්‍රය කරලා බලලා යාළුවෝ වුණත් ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් ගෑනු පිරිමි කියලා දෙයක් නැහැ ඔක්කොම එකයි. බොහොම ස්තුතියි. ඒක තමයි කියන්නේ. බොහොම ස්තුතියි. අපි කතා කරේ යාළුවෝ මිත්‍රයෝ ගැන විශේෂයෙන්ම ලංකාවේ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් යාළුවෝ ගැන පුදුම අත්දැකීම් ගොඩක් තිබෙන. ඉතින් අද වැස්සේ වුණත් අපි ආවා මේ එපිසෝඩ් එක අනිවාර්යයෙන් ඉවර කරගන්න ඕනේ කියලා පුළුවන් හැටියට හැමොත් එක්කම කතා බහ කරා. ඉතින් අපි දීර්ඝ වශයෙන් වීඩියෝ එකක් කරන්න ගියේ නෑ. හේතුව තමයි අද වැස්ස මේ වැයිබර කාලගුණයත් එක්ක අපිට සීතලයි. ඒකත් එක්කම හරි අමාරුයි මේ වැඩසටහන අද කරේ. කෙසේ වෙතත් මේ වැඩසටහන පුරාවටම කියවුණු කතා වුණු ඒකට බෙදාගත්ත අත්දැකීම් වලින් ඔබ යමක් ගන්න යාළුවෝ කියන්නේ කවුද යාළුවෝ ආශ්‍රය කරන්න ඕනේ කොහොමද ඔබට සමහරවිට මේ වගේ අත්දැකීම් මීට වඩා භයානක මීට වඩා කලකිරෙන මීට වඩා
කියන්න කොහොමද හොඳ අත්දැකීම් ඇති මේ හැම දෙයක් පිළිබඳව යටින් පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න ඔබ ලැබපු අත්දැකීම්. ඉතින් ඒ සමහරක්ලට මේ වීඩියෝ එක බලන බොහෝ දෙනෙකුට උපයෝගී වේවි. හැමදාම ගැලරි TV උත්සාහ කරන්නේ සමාජයට පොඩි හරි යමක් දෙන්න. ඒ නිසා අපි සමහරක්ලට විවිධ චරිත ගේනවා, විවිධ සෝෂල් එක්ස්පෙරිමන්ට් කරනවා, විවිධ වැඩසටහන් කරන්නේ හැම එකකම අන්තිම බලාපොරොත්තු තමයි අපේ ශ්‍රී ලාංකිකයන් යහපත් තැනකට ගන්න, රට දියුණු කරන්න, සමාජයට අපි ඔක්කොම එකතු වෙලා ලෝකයේ දිනන රටක් බවට පත් කරන්න, ඔබේ ජීවිතයට වටිනාකමක් දෙන්න මේ හැම දෙයක්ම එකතු කරන් තමයි ගැලරි TV හැමදාම මේ වීඩියෝස් ඔබට ගේන්නේ. ඉතින් ඔබ ලබා දෙන ආදරයට බොහොම ස්තුතිවන්ත වෙමින් අද එපිසෝඩ් එක බලන්න ඔබේ අදහසත් යටින් කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරමින් අද මේ එපිසෝඩ් එකෙන් සමුගන්නවා. නැවත වතාවක් ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න, ඒ වගේම Facebook එක follow කරන්න. ඔබෙන් ලැබෙන ආශිර්වාදයේ අත්දැකීම, ඔබ ලබා දෙන කමෙන්ටුව, ඔබ ලබා දෙන යෝජනා චෝදනා මේ හැම දෙයක්ම අපිට ගොඩක් වටිනවා. මේ හැම දෙයක්ම අපිට ලබා දෙන්න කියලා ආරාධනා කරමින් අද මේ දිනේ මේ එපිසෝඩ් එකෙන් සමුගන්නවා. තවත් ලස්සන දවසක හමු වෙමු මේ බලාපොරොත්තු වෙන්නේ.